ෆ්‍රී ෆයර් ගහන ඔයාට එනිමින් ගොල්ලු බලන්න පුළුවන් සුපිරිම සෙන්සිටිවිටි එක ඕන ඉතින් ආයෙත් ගෙනල්ලා තියෙනවා. ඉතින් මචං මේක බ්‍රසීල් සෙන්සිටිවිටි එකක් මම ලංකාවේ සෙන්සිටිව් ප්ලේ කරන්නේ නැහැ සහ සෙටින් එක මමයි මගේ යාළුවෝයි ඔක්කොම ප්ලේ කරලා තමයි වදිනවා නම් තමයි ඔයාලට වීඩියෝ එක ගේන්නේ. ඉතින් ඔයාලා මෙතනින් ඇවිල්ලා මෙන්න මේ ඩිස්ප්ලේ එකට ඇවිල්ලා මෙතන අල්ට්‍රා තියෙනවා ස්මූත් දා ගන්න මම හැමදාම කියන එක තමයි ඒක. ස්මූත් දාම ප්ලේ කරන්න ෆෝන් එකටත් හොඳයි. හරි මචං ඊට පස්සේ මෙතන වගේ 200 තියෙනවා නම් සෙන්සිටිවිටි 200 ප්ලේ කරන්න එපා. මෙන්න මේ සෙටින් එක මේ විදිහට හදාගෙන ප්ලේ කරන්න. හරිද ඊට පස්සේ අපි බලමු ට්‍රේඩින් ග්‍රවුන්ඩ් එකට ගිහලා කොහොමද වදින්නේ කියලා. ඉතින් රත්තරන් ආදරෙන් ඉල්ලනවා මගේ ගේමින් යෝයෝ channel එක YouTube channel එක subscribe කරන්න සහ PXL යෝයෝ මගේ page එක follow කරන්න Facebook එකේ. ඉතින් ඒ විතරක් නෙමෙයි මගේ TikTok එකත් follow කරලා support එකක් දෙන්න. මොකද මම ඔයාලට බොරු දේවල් දාලා නෑ දක් වෙනකන්. ඉතින් ඔයාලට පේන්නේ නැතුව මේක ස්පීඩ් කරලා විතරයි තියෙන්නේ. මේ එකම කිලින් එක නැතුව ඒ කියන්නේ මේ ඩවුන් වෙන්නේ නැතුව මේ එක දිගට ප්ලේ කරන වීඩියෝ එකක් අල්ලක් තියෙන්නේ. ඉතින් ඒ සෙටින් එකේ මචං ඒක පට්ටට වදිනවා මේක සුපිරි සෙටින් එක. ඔයාලා දන්නවා ගොඩක් කට්ටිය දන්නවා සමහරක් කට්ටියට වදින්නේ නැතිවත් තියෙනවා සමහරක් කට්ටියට වදිනේවා තියෙනවා. ඉතින් මචං මේක ගහන එක ඔලු යන්නේ නැහැ. හරිද මේක මචං ට්‍රේඩින් එකත් එක්ක තමයි වදින්නේ. ඉතින් ඔයාලා ට්‍රේඩින් එකට හැදෙන්න අනිත් එක සෙන්සිටිවිටි මාරු වෙද්දී සෙන්සිටිවිටි පොඩ්ඩක් හුරු වෙන ටික දවසක් යනවා. දවස් 3ක්වත් ඇයි මං හිතන්නේ. ඉතින් එක ඩ්‍රැග්ස් වෙනස් නිසා ඉතින් මචං ෆයර් බටන් එක අනිවාර්යෙන් 45 වගේ තමයි මම ප්ලේ කරන්නේ. එහෙනම් ජය වේවා කට්ටියට මාදරෙයි.